සුබ උදෑසනක් අපි දැන් ගමන ආරම්භ කරනවා. බිහිසිරු ගමනක්. ගමන ආරම්භ වුණා. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කියන දෙකම පටන් ගන්නවා. මේ තමයි අපි අබරණ කෙට්ටුවට ඇවිල්ලා ඉන්නවා. බලාගෙන යමු. අලි ඉන්න ඉස්සරහින් ඉඳන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ අලියාගේ රේඩියෝ ට්‍රාන්ස්මිටර් එකයි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කේබල් එක තියන්නේ. ඔය කේබල් එක මේ අලියා යන ලොකේෂන් ඔක්කොම ට්‍රැක් කරන්න පුළුවන්. සුබ උදෑසනක් අපි දැන් ගමන ආරම්භ කරනවා. පාර මෙහරා අපි යනවා. මේ යන්නේ අති බිහිසම ගමනක් මහා ඝන වනාන්තරයක් මැදින්. අපේ ඉස්සානක බ්‍රෝ. හෙලෝ. තුම්පත් රැණක් ඉන්නවා. මේ යන ගමන් පාරේ තිබිලා යන පාරේ දුර්ලභ ඖෂධ විශේෂයක් හම්බුනා. මොනවාද? හීම්බෝ විදිය. බලමු. අපිලා කියන විදිහට ඖෂධය. ලස්සන මලුත් තේරා. අපි යන්නේ අර ගලට. බලමු. අර තියෙන අර සුදු පාට ගස් දෙකක්. මේ ගස් දෙක ගාව තියෙන්නේ ලෙන් විහාර. නෑ නෑ. එතෙන්ට නේ ආරං කොටපු වෙන එතන තමයි තියෙන්නේ. යමු. dia gas medin nih. Itu benar yang puluhan nih. Rồi đấy.
අවුලක් නැහැ නේ. යා. අලුත් දෙයක් ඔයාලට අද මම පෙන්නන්නේ. මේ ඔයාලා අහලා තියෙනව නේද? වේරෑනෙන් පෙර ගල් මෙලෙක් කරලා ගල ඉරුවයි කියලා. මේ වේරෑන අහලා තිබ්බට දැකලා නැන්නේ. මෙන්න බලා ගන්න. දැකලා ඇති කට්ටිය. දැකලා නැති කට්ටියට. මේ තියෙන මාවේ වේරෑන. මේ වේරෑනෙන් තමයි ගල ඉරුවා කියන්නේ. මේක කටු තියුණුයි. මේ කීයකට ස්වරූපයක් තියෙනවා. වර්තමානයේ තියෙන කේන්සෝ කියනවා නේ. දැන් මේ වේරෑන කඩි ගානක් දිගයි. එන සම්පත් සුබ සන්ධ්‍යාවක් සම්පත්. අපි දැන් මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මාදව අයියා. දැන් අපි හින වෙහසක් ගෙවාගෙන අපි අර පේන අර අඹරුගල කන්ද පාමුල තියෙන පාරෙන් ගොඩ වෙලා ඉන්නේ. දැන් ආවා විතරයි. මේ අර යටින් පේන්නේ පඹරුගල. එතන පාමුල මාදුරේ පාරේ අපි ගොඩ වෙලා දැන් යන කැලෙන්න දෙන්නේ ඒගොල්ලෝ. පැය 6-8ක් කාලයක් ගෙවාගෙන ඇවිල්ලා අපි සමාන්තර ලොකු ගල් පර්වතයක් උඩට නැගලා තමයි දැන් අපි ඉන්නේ. මේක මේ පෙර කාලේ මහරහතන් වහන්සේලා වැඩ සිටිය පුණ්‍ය භූමියක්. ඒ ලෙන් විහාරය තමයි මේ ඔයාලට පේන්නේ. මේ ලෙන් විහාරයේ ඉස්සරහට ඔයාලට දැක ගන්න පුළුවන් අපි පෙන්නනවා. මේක අති දුර්ලභයි. දසුණක් මොකෝ මේක කවටවත් ළඟා වෙන්න බෑ, ඉන්න බෑ. මේ හෙන ප්‍රපාතයක් මෙතනින් පල්ලට තියෙන්නේ. මේක නැගගෙන ඉන්න ඕනේ හෙන දුෂ්කරතා මැදින් ගල් අස්සෙන් කිලෝමීටර් 10ක් විතර ආවරි අපි. ඔව් කිලෝමීටර් 10ක් විතර. ඒත් වැඩි මිසක් අඩු නෑ. ඇවිල්ලා මේ කුඩට ගොඩ වෙන්න තියෙන්නේ. මීට පහළ තියෙනවා සාමාන්‍ය ප්‍රපාතය අඩි 100ක 150ක ප්‍රපාතයක් තමයි පහළට තියෙන්නේ. මේ මෙතන තියෙන මේ ඓතිහාසික වටිනා කියන තැන මේ අදට දැක ගන්න ඉතුරු වෙලා තියෙනවා මේ වගේ ලොකු ලෙන් විහාරවල වල ඉතුරු වෙච්ච මේ ලෙන් විහාරය ඉතුරු වෙච්ච බිච්චි ඉස්සරහා නැගෙනහිර පැත්තේ මේ බිච්චි ඉතුරු වෙලා තියෙනවා. මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ පේන්නේ ඒ කාලේ මෙතන තිබ්බ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මෙතන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. මේකේ මේ පිට බිච්චිය ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ එහා පැත්තේ බිච්චිය. මේක මේ පැත්තේ වන්දනා කරලා මෙහෙම වන්දනා කරන් යන්න මේ බිච්චි උස්සලා තිබිලා තියෙනවා. මේ පැත්තෙන් අර පැත්තට යන්න. එහා සයිඩ් එකේ තිබිලා තියෙන්නේ මේ ධර්මශාලාව වගේ පොඩි කොටසක් තිබිලා තියෙනවා. අතන තිබිලා තියෙනවා මේ කුටියක්. ඒක කියන්න පුළුවන් එහා පැත්තේ තියෙනවා පොඩි මේ කවුලක් වගේ. අපි ඔය ඉඳ ගන්නවා වගේ නිකන් කොට පිළ වගේ තියෙන හැබැයි ඒකට ධර්ම ශාලාවක් පොඩියට තිබිලා තියෙනවා. මෙතන විහාරමලුවම තමයි. මේ තියෙන ඒ කාලේ බලන්නකෝ මේ පෙරක නිර්මාණය තියෙන මේක තාක්ෂණය සිමෙන්ති වගේ නැට්ටෙන් තියෙන දැන් අවුරුදු 100 ගණනාවක් වුණා වෙනස් වෙලා නැහැ. මේ තියෙන්නේ මේ බදාමේ ගාලා අපරාධ කරන දේ. ඒකට කිසි හානියක් නැහැ. ඔව් මෙතන පිළිම වහන්සේ නමක් තිබිලා තියෙනවා මේ 10 මිශ්‍ර මැටි වලින් හදලා නගල. ඒක මේ අපේ හිටපු ගුණ චක්‍රවර්තිලාගේ මේ දලංකාර හාමුදුරුවෝ මෙතෙන්ට ඇවිල්ලා මට මතක විදියට එයා මෙතනක් ගවේෂණයක් කරලා තියෙනවා. ඒ වහන්සේ කියලා තියෙනවා මෙතන විහාරයක් තිබිලා තියෙනවා. මෙතන පිළිම වහන්සේ නමක් වැඩි කියලා. ඒකේ නට්ට අවශේෂ අද ඉතුරු වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මෙතන මේ සමාධි ප්‍රතිමාවක් වැඩ හිටපු එතන කඳවෙන්නේ තියෙනවා. මල මේ උඩු මැදිරි කොටස් විතර. පිළිමයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම උඩු වියනක් තියෙනවා. අර නැම්ම වගේ අන්න හරි මේක ඇතුලේ තමයි ඒක තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අර ඒකෙන්ම හදලා මේ කුඩේ වගේ මේකෙන්ම හදලා තියෙනවා. මාදවය මේක ගන්න මේ මෙතන නිකන් නයිපෙනියක් වගේ බුද්ධ ප්‍රතිමාවක් තිබිලා තියෙන්නේ. ඒක කියන්න පුළුවන්කම තියෙන්නේ මේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාවක් මේකේ වැඩ ඉඳ තියෙනවා. මේ ඒක මේ අල්ලලා තියෙනවා මේ තියෙන ගැලවිලා මේක අපරාධයෙන් ඒකට ඉස්සක ආවරණ ලෙස මේක ගෙඩිගේ විහාර විදිහට හදලා තිබිලා තියෙනවා. ඇතුල් වෙන දොරක් තියෙනවා සම්පත් නෝ මොකක්ද ඔයා දකින්න විදියට මේකත් මේ රහතන් වහන්සේලා ඒ කුටියක්ද? ඔව් රහතන් වහන්සේගෙන් වැඩි හිටපු කුටියක්. බලමු ඇතුළට ගිහලා. මේ පඩි බඳලා තියෙන මේ පඩි උස නැහැ ඉන්න. මෙතනින් දොරටු දිනනවා. මේ විච්චි හරි පළලයි.
මේක මැට්ටින් තමයි හදලා තියෙන්නේ. මේ මැටි භාවිතා කරමින් මේක සුදු මැදලා තියෙනවා. මේක කපරාදු කරලා සුදු මැදලා තියෙනවා. මේකේ උළුවස්සක් තිබිලා තියෙනවා. දැන් මේක නෑ ගැලවිලා. මේ තියෙන්නේ ලිනි ඇතුල්. මේ කටාරම් කොටලා හදපු ලිනා. මේක අර කතාවක් තියෙනවා සම්පත් යුද හමුදාවේ කට්ටියක් ඉඳලා තියෙනවා කියලා. ඒක ඇත්තක්ද? මේකේ යුද හමුදාවේ කට්ටිය නම් එහෙම ඉඳලා නැහැ. මේකේ මේ කලින් මේක මේ කලින් ස්වාමීනාන්සේලා වැඩ ඉඳලා මේ LTT එකේ ඒ පහුගිය කාලේ තිබ්බ කරදරෙත් එක්ක ඒගොල්ලෝ අයින් වෙලා ගිහින් තියෙනවා හෙන්නානි කියලා පන්සලට. මෙතන ඉඳලා. එතනින් පස්සේ එතනත් ඒ කාලේ වෙනකොට ඒ කරදර ආපු නිසා යාලා එතනින් හපව නැවත දිඹුලාගලට ගිහිල්ලා දැන් හෙන්නානිගල රජමහා විහාරයේ ස්වාමීනාන්සේලා වැඩ ඉන්නවා. ඒත් මේකේ කවුරුත් නැහැ. මේ පල්ලේ පන්සලක් තියෙනවා. අපි ඒක බලමු ඉස්සරහට. මේකේ තියෙන ඓතිහාසික වටිනාකම මේ ඉතුරු වෙච්ච නටබුන් වශයෙන් මේ නටාවශේෂ මේ තියෙන දිච්චි මේවට දැක ගන්න බෑ කොහොමද දකින්න අඩුයි තියෙනවා. ඒක කොච්චරක් මේ විතරක් ඉතුරු වෙලා තියෙනවා. මේක ඉතුරු වෙන හේතුව තමයි මාදු අයියා මේ කරවපු රජකනා මේක ඇත්තටම මේ කාලය පවතින විදිහට කරලා තියෙනවා. ගලේ ලොකුවට කටාරම් කොටලා වැස්සකටවත් වතුර නොවන විදිහට මේ බිත්තියේ පල්ල කොච්චරක්ද? මේක සාමාන්‍ය අපේ තියෙන මේ බිත්තියේ පළ අඩි 2ක් විතර වාගේ තියෙනවා. අර 2ක් වගේ පල්ල තියෙනවානේ. පල්ල තියෙනවා අඩි 2ක් විතර මෙතන ඉඳලා පල්ල තියෙන ක්‍රමානුකූලව පළලින් අඩු කරගෙන උඩට ගෙනත් තියෙනවා. ඒතර මේ මෙතන ඉඳන් අපි මේ කඳුරිය කිව්වොත් එහෙම උනාට පොඩ්ඩක් අඳුන්ලා දෙන්න බලන්න අපිට පේන විදිහට. අර පැත්තේ හේනානිගල මේ පේන්නේ. මේ තියෙන්නේ මේ කඹුරුවල. හරි. අර පේන්නේ කාදුරවේ ජලාශය. හරි. මීදුම් බාලා හින්දා පේනවා ටිකක් අඩුයි. මේ කියන්නේ කඹුරු ගල ඊට පස්සේ මේ තවත් අපි දැන් මේ වෙනකොට මේ එකහමාරට විතර ඇති. ඒ වුණත් මේ මෙහිට පොඩක් වහිනවද? ඒ නිසා චුට්ටක් දුර පේන්නේ නැහැ. දුර අඩුයි පේනවා. බලමු තව ටිකකින්. අපි මේ පැත්තට යන්නේ දැන්. මේ පැත්ත. මේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පරණ බිතු සිතුවම් තියෙනවා. ඒවා කාදනය වෙලා දියසීරාවයි ආපු මේ බිත්ති කාදනයයි එක්ක මැට්ටෙන් කරපු. ඒ වගේම මේ කටාරම බිතු සිතුවම උඩිනුත් අපේ කට්ටිය නම් ගහලා. කයි එක අපිට ඇත්තටම බලා ගන්න බැරි වෙලා තියෙනවා. මේ දිගටම තිබිලා තියෙනවා මේ බිතු සිතුවම. කඩාගෙන වැටලා ඉතින් අපේ කට්ටියත් මේකට හේතුවක් වෙලා තියෙනවා. මේ පේන හරියවත් අපිට හරියට බලා ගන්න බැරුව යන්න. අකුරු ගහලා පේනවනේ. සේනාසනේ එක මේකේ තියෙන විශාලම ගුහාවට අවිල්ලා තියෙනවා. ඒකට බලන්න පුළුවන්. සම්පත් මේ ගුහාව ගැන හඳුන්වලා දෙයි. යන්න කලින් අපි බලමු කොහොමද ගුහාව කියලා. මේක බුදු පිළිම වහන්සේ කෙනෙක් වගේම සතපෙන පිළිම වහන්සේ කවේ මේ භාවනා කුටියක් එක්ක තියෙනවා. ඔව් අර කියන්නේ. හරි. මේක තියෙන විශේෂ දෙයක්. මේ තියෙන්නේ මේක ඇතුළ කරුවල යන්දකාරේ ඉර උදා වෙන්න ඉරුවෙලිය මේකින් ආපුවම මේකේ හරියටම මේ පිළිම වහන්සේට වැටෙන්නේ. මේකේ කෙලින්ම තමයි තියෙන්නේ. ඉරුවෙලිය මේක ඇතුළට ගෙන්නතොට මේක ඒකත් අඳුරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් වහලා. එතකොට මේකත් තාක්ෂණයක්. ඒ කියන්නේ ඉරෙලියෙන් මේ කුටි එලි කරන්න විදියට. එතන වටිනා කියන පිළිමයක් තිබ්බා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් දකින්නකොට ඒව ඉතින් දැන් නැහැ. මේ දිච්චිය මෙතන සවි කළා කියලා තියෙනවා. ඒ කාලේ මේ ජනේල වහන්න අරින්න පුළුවන් ජනේල තිබුණා. ඒකේ ඇතුලේ තියෙන මේ කියන්නේ ඔළුව අසරඳ උපේට ඉතුරු වෙලා තියෙනවා. මේ දිච්චිය පළල සාමාන්‍ය මීටරයකට විතර වලක් තියෙනවා. මේ බිත්තිය නේද? මේක අපි මේ බිත්තිය සමහර තැන් තියෙනවා නේද සම්පත් අර අඩ මේ බිත්තිය සමහර තැන් තියෙනවා නේද සම්පත් අර යට හරිය පල්ලට ඇවිල්ලා උඩට එනකොට හේතුවන්තකම වැඩි කරගන්න නේකෝ මේක එන උඩක තියෙන නිසා බිත්තිය කියන්නේ යට හරිය ඔය මේ බිත් සමහර තැන්වල යට හරිය මැට්ටෙන් බැදලා මහතර තිබිලා උඩට එනකොට තුනී වෙනවා. ප්‍රමාණිකූල මේ ලෙන පැත්තට බර කරලා තියෙනවා. කියන්නේ ගලේ හැඩයට තමයි අරගෙන ඇවිත් තියෙනවා. එතකොට මේ තියන්නේ ඒ කුටිය.
මේක තමයි නේද ඔයා කියලා ලොකුම කුටියක් තියෙනවා කිව්වේ. ඔව් මේක තමයි ලොකුම කුටිය. ලොකුම ලේන. හරි අපි බලමු. මෙතන ගල් උළුවස්ස. මේ තියෙන්නේ උළුවස්ස රඳවපු. මේ දැක ගන්න පුළුවන්. මෙතන ප්‍රධාන උළුවස්සක් තිබිලා තියෙනවා. මේකේ ඒක විශේෂ මේ තියෙන්නේ උළුවස්සේ කළු ගල් කැටයමකින් යුක්ත තිබිලා තියෙනවා මෙතන. මෙතන තියෙනවා. රඳවපු එක තමයි ඔය තියෙන්නේ. ඒක උළුවස්සේ පළල වලට හිතා ගන්නකෝ මේ තියෙන්නේ මේ පැත්තේ උළුවස්ස තිබිලා තියෙනවා. ඒතකොට මේ දෙක උළුවස්සු දෙක. මේකයි මේකයි. මේ තියෙන උළුවස්ස උඩ ගල රඳවපු. රඳවපු මේ ගල් කොටු. මේකේ තමයි මේ උළුවගේ පරතරය. බුදු පිළිමේ මේ කණුව වගේ මෙහෙම රවුමට අරගෙන මෙහෙම තිබිලා තියෙනවා. මේ පැත්ත එක්ක කාදනය වෙලා නැත්නම් අපේ කට්ටිය කඩලා දාලා පිළිමෙත් නෑ අදට. ඉතින් මේ පිට අල්ලලා තිබ්බට මේ කාලීනව අලුත් ඇරියා කරලා තියෙනවා. ඒ කියන්නේ එක එක ගෝල් වෙනවානේ. මේ චිත්‍රය වර්ණාතුව චිත්‍රය පාට කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කපරාදුව ඊට උඩින් පරණ චිත්‍රවලට උඩින් කපරාදුව ගිහලා තියෙනවා. මෙතනක් තියෙනවා. ඒ කට්ටියම තමයි උතනක් තියෙන්නේ. ඔය තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ කපරාදුව යටින් චිත්‍ර එතකොට මේකේ කාලය වකවානුව කියන්න බෑ. මේක සීගිරියේ තියෙන මේ රූප රටත් එක්ක ගන්නකොට දැනිතර ඊටත් වැඩිය ඊට එහා ගියපු මේ කාලයක නිර්මාණයක්. මේ පළවෙනි උඩින් තියෙන කපරාදුවටත් යටින් තියෙන කපරාදුව. ඒකෙත් සිතුවම් තියෙනවා. පැහැදිලි මේ සිතුවම් තියෙනවා. ඒකේ සිතුවම් තියෙනවා. ඒතර මේ කාල කීපයකදී මේක මේ මේක පළවෙනි දෙවෙනි සියවස් වලටත් කාලවල වල තමයි ඊට මෙහා කාලෙක කාල කීපයකදී ප්‍රතිසංසකරණය වෙලා තියෙනවා. ඔව් මෙතනක් තියෙනවා ඒ වගේ මේ කපරාදුවට යටින් තව කපරාදුවක් තියෙනවා. මේක ඔයා හිතන විතර විනාශ කළාද නැත්නම් විනාශ වෙලාද? සත්තුන්ගෙන් විනාශ වෙනවා. මේ සත්තු තමයි මේ අපේ චිත්‍ර විනාශ කරන්නේ. මේගොල්ලෝ මේ එන්න මේ අපේ සීගිරියත් සංරක්ෂණය කරන වල දැකලා ඇති අහලා ඇති මේ සත්තු මේ චිත්‍ර විනාශ කරනවා. මේගොල්ලෝ මේ සත්තුන්ගේ ගෙවල් හදාගන්න මේ සුදු පාට මේ තියෙන බදාමි ගලවනවා. ගලවලා ඒගොල්ලෝගේ ගෙවල්වලට අරගෙන යනවා. ඒ නිසා මේ විනාශ වෙලා තියෙන්නේ. කුමි සතුන්ගෙන් තමයි මේක විනාශ වෙලා තියෙන්නේ. අපේ කට්ටියත් ඒකට සපෝට් එක දීලා තියෙනවා අකුරු ගහලා එම. එතකොට මේ තියන්නේ ඒ කුටිය. මේක තමයි නේද ඔයා කියලා ලොකුම කුටියක් තියෙනවා කිව්වේ. ඔව් මේක තමයි ලොකුම කුටිය. ලොකුම ලේන. හරි අපි බලමු. ඔයත් මම හිතනවා දකින්න ඇති මෙහෙම ගල්ක මේක කළු ගලක්. නේ අපි වෙන කටාරම් කරනවා දකින්න අර සුදු ගලේ නේ. සුදු පැහැයට ලු ගල. මේක හරි කඩ ගලක්. අපිට විශේෂයක්. මේ ගසේ ඉඳලම මේක තනිකරම ලෙන් විහාරය. ඒක පිළිම වහන්සේලා වැඩ හිටපු මේ විහාරයේ මළුවක් මේක. මේක බිතුසිතුම වගේ තියෙනවා කාදනය වෙච්චනේ. දේව බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ උඩ මේ තියෙන මෙතන තනිකර උඩු වියනක්. මේ වියනක තියෙන. උඩු වියනක රූපී. කටාරම කොටලා තියෙනවා. මේ මෙතනින් තමයි මේ මළුවට නගින්න මේ පඩිපෙළ තිබිලා තියෙන්නේ. අර ඉස්සරහා තියෙන අර මං කලින් පෙන්නපු ගලේ උඩ තියෙනවා මේ උළුවස්ස රඳවපු තැන. ඒ කෙලින්ම තමයි මේ පඩිපෙළ මේවා. මේ විහාර දෙයක් පුරානේ විහාර මළුවට ඇතුල් වෙන මේ ප්‍රධාන තැන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කැට පියගැට පඩිපෙළ ටික. මේක එච්චර උස නෑ නේද? උස නෑ. මේක මේ විනාශ වෙලා තියෙන. නැත්නම් මේ පැත්තෙන් සම්පූර්ණව තිබිලා තියෙනවා. මේක විනාශ වෙලා කාලීනව. අපෙන්ට අර පේන උඩ උළුවස්ස තිබ්බ තැන සමහර කලේ පෙර ගලේ තිබ්බ කීපේ. ඒතෙන්ට යන්න පාර කෙලින්ම නිකන් ඒක අර මහරහතන් වහන්සේලා පියමන්නේ. මේකේ එහෙම කියන්න පුළුවන්. මොකද මේ පඩිපෙළ එච්චර උස්සලා නෑ. මේක උසින් අඩු කරලා තියෙන්නේ මහරහතන් වහන්සේලා වැඩ සිටියේ පාර්ශ්ව කරන පඩිපෙළ එහෙම තමයි නිර්මාණය කරලා ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඔව් ඒ පියස්සක් ගහලා තිබිලා තියෙනවා කියන්නේ එතන. මේ සම්පූර්ණම දෙවන තුන්වෙනි සියවසේ තමයි ඒක.
උඹර එකක් දාලා ගෙන්න ගන්න පුළුවන් නැති ඒක ගෙන්නනවා. අපෝ සමන්දි ඒක ආටි ගන්න කොහොමද? වැරදි විදිහට ගන්න වාජානක ඉරාවලු යන. කොපාසෝ. ඉතින් ගන්න. දෙකම ගන්නද? සම්පත් මොකද මේ කරන්න යන්නද දැන්? අපි දැන් කට්ටියම අදර කෑම ටික කන්න මේ ලස්සන මේසයක් හදලා මේ වනජීවිගේ යාළුවෝ ටික මේ පැයට කන්න ඉතින් ලස්සන කෑම වේලක් හදලා තියෙනවා. බලන්න මේ කෑම වේලදී කට්ටියට කන්න තමයි හදලා තියන්නේ. ඉතින් වේන මේ සෙට් එක තමයි ඉන්නේ. කාලා රහ කියන්න. දිලා නම් පේන්නේ නැහැ. මල්ලියා අනුද අන්තිමට අර ඈත පේන්නේ අතන අර ලෙන් විහාරේ එතන තමයි අපි හිටියේ. දැන් අපි මේ පහුවදා උදේ මේ යන්න පිටත් වෙලා තියෙන වෙහෙස මහන්සි ගමනකින් අපේ අපි ඔයාලට පෙන්නනවා කියපු වටිනාම නිදානේ ඔයාලට පෙන්නුවා අපි. ඒක ඇත්තටම ලස්සනයි. අපිත් එක්ක හැම වෙලේම රැඳී ඉන්න බලා ගන්න පුළුවන් ලස්සන දේවල්. නැවතත් අපි දවසක එන්න හිතේ තියාගෙන අද අපි මෙතනින් යනවා. සුබ මධ්‍යහනක් ඉන්නනේ අපි පටන් ගත්තේ අයිති භයානක ගමනක්. ඒ ගමන සම්පත් කිව්වා වගේ අවසානයක් දකින එන්ඩ් එක දකින අවස්ථාව මේක. ඉතින් දැනුත් අපි බහිද්දිත් මධ්‍යහන දැන් ආයේ නැවත එළියට එනකොටත් මධ්‍යහන මේ පරිේශනාත්මක චාරිකාව මෙතනින් ඉවරයි. නමුත් සම්පත් බලාපොරොත්තු වෙනවා මේකේ දෙවෙනි කොටසක් කරන්න. මොකද හිතන්නේ? ඔයගොල්ලෝ තමයි ඒක තීරණය කරන්නේ. ඔයගොල්ලෝ කිව්වොත් අපි දෙවෙනි කොටසක් කරනවා. ඔව්. ඔයගොල්ලෝ බලලා විශේෂ මේ තුන් දෙනා විශේෂ පුජ්‍යලෝ තුන් දෙනෙක්. ඇත්තටම මේ මధుරාව වන උද්‍යානයේ උද්‍යාන පාලක මේ නිලධාරි තුන් දෙනෙක්. මේගොල්ලෝ ඇත්තටම අති දක්ෂ නිලධාරීන්. ඒ කියන්නේ අපි 4 දෙනාට මාර රැකවරණයක් දුන්නේ. සීරීමක්වත් අඩුමතරමේ උන්නේ දවස් දෙක චාරිකාවක්. ඉතා බීසුණු චාරිකාවක්. ඒකේ අලි කොටි වලස්සු ඉන්නවා. මේ මහත්තුරු ඉස්සර වෙලා යනවා අපිට එන්න එපා කියලා අපිව නතර කරගෙන ආයෙ නැවත ඇවිල්ලා අපිව අරන් යනවා. ඒ වගේ නිහතමානී ගුණයන් තියෙන පොදු ඇත්තටම මේ මං හිතුවේ නෑ මේ වනජීවි ශාස්ත්‍රයේ මෙච්චර දැනීමක් තියෙන කට්ටියන්දී කියලා. බ්ලාබාල පෙනුමක් තිබ්බට අති දස්ස නිලධාරියෙක්. වන්නාර මහත්තයා. ඒ වගේ න්යාලත් ඒ වගේ තමයි. අති දස්සයි මේ සුපිරි මේ චෙෆ්ස් කෙනෙක් මණ්ඩලයට අමතරව නිලධාරී වනජීවි නිලධාරී වුණාට ඇත්තට රසවත් විදිහට අපිට කැම හදලා දුන්නා. මේ පට්ටම රසයි. බුලට් එකක්. අපේ වාසාවෙන් කියන සුපිරි සහෝදරයෙක්. ඒ වගේම තමයි මේ අත්ත එඩිතර කොල්ලෙක් හැම තැනකම අපිව අරගෙන රැගෙන යනකොට අපි සෙට් එකේ පිටිපස්සෙන් අපිට අරසාව ලබා දුන්නු මෙතුමාට දෙහිමින් ස්තුතිවන්ත වෙනවා.
එහෙනම් මේ මధుරව ඔය ඒ වගේම මේ මෙයා කියන්න ඕනේ සරින් සරේ එලි වෙනක වලස්සු වෙනවා කියලා අපි දෙන්න හුඟක් කලාවට ඇහැරලා මම මෙයාට ටෝච් එකෙන් අයින්නවා මෙන්න ගිනිනි මැලේ නෙවිලා කියලා. ඉතින් ඒ වගේ සෑහෙන ගේමක් දුන්නා වලස්සුන්ගෙන් බේරෙන. ඉතින් සෑහෙන ලොකු ට්‍රිප් එකකින් මේ එන්ඩ් එකක් දකින්නේ අපි අනිවාර්යෙන් මේකේ දෙවනි කොටස ඔයගොල්ලෝගේ ඉල්ලීම මත බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙ දවසක සම්බෙමු. අපේ පරිේශනාත්මක චාරිකාව අදින් ඉවරයි. සියලුම දෙනාට සුබ දහවලක් වේවා. අපි දවස් දින දෙකක පරිේශනාත්මක වැඩසටහනකට ගිහින් දින දෙකක් මුල්ලේ කැලේ ඇතුලේ ඇවිදලා ඒ ඓතිහාසික පුරාවිද්‍යා කුමුලෙන් විහාරවල බලලා අපි නිරුපරිද්දව ආය අපිව රැගෙන එනවා. අපේ මේ වනජීවී මහත්වරු තුන් දෙනෙක් ඇත්තට දෙහින් විසුද්ධිවන්ත වෙනවා මේ ප්‍රධාන අපේ වනජීවී මහත්වරු දැනුමෙන් අපිව රැගෙන ගිහින් අපිව කිසි හානියක් අනතුරක් නොවන විදිහට බලාගෙන එතුමාගේ නායකත්වයෙන් අපි යහපව නැවත අපි මේ ප්‍රවේශ වෙනවා පාරට ප්‍රධාන මාර්ගෙට. ඇත්තටම මේ මහා භයානක අලින්ගෙන් වනසත්තුන්ගෙන් විශේෂයෙන් වලසුන්ගෙන් නිදින්නේ නැහැ. ඔව් එඳ රැක් එළි වෙනකන් අපි ආරක්ෂා කරපු ඒ වනජීවී මහත්වරු තුන් දෙනාට ඇත්තටම නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ ඒ දැනීම අනුව අපි 5 දෙනා අපි එක්කගෙන ගිහිල්ලා ඒ පුරාවිද්‍යා ස්ථානවලට ඔයගොල්ලන්ට දකින්න මේ දේවල් එයාලා හැමදාමත් රකින්නවා. අපිට ඇත්තටම ආරි උපදෙස් මාලාවක් එයා ලබා දුන්නා. මේ කැලේක තියෙන භයානකත්වය, සුන්දරත්වය මේ දෙකම එකට කැටි කරලා අපි මේ ඔයගොල්ලන්ට පෙන්නන දසුන් වල තියෙන ලස්සන වාගේම භයානකත්වයකුත් තියෙනවා. මේ කඳු හෙල් අතර තමයි අපිට යන්න තිබ්බේ. ඒ පාරවල් හරිම දුෂ්කරයි. ඇත්තටම කියනවා එහෙන වෙහෙසකාරී ගමනක්, භයානක ගමනක්. ඒක දකින්න පුළුවන්. ඔයාලා අපි channel එක follow කරගෙන තියාගන්න. ඉතින් ස්තුතිවන්ත වෙනවා. මේ නැවතත් අපේ වනජීවීගේ මහත්තයාට මේ රැඳී සිටින්න ඔයගොල්ලෝ අපිත් එක්ක හැමදාම. මේ ඇත්තටම ඔය තුන් දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. හරිද? ඔයාලට යම් දෙයක් තියෙනවා නම් අපිට කියන්න. ස්තුතියි. ඔයාලට වගේ ශක්තිය ධෛර්යය ලැබෙන්න මේ විදිහට ඇත්තටම මේ උපකාර කරනවා. මේ දෙයට ඉදිරිපත් වෙන්නේ ඔයගොල්ලෝ හින්දා. නැත්තම් පොඩ්ඩක් කට්ටිය මග අරිනවනේ. එළිම මග අරිනවා. දැන් මෙයාට මාර දැනීමක් නා මතකයක් තියෙනවා.